මේ ඉන්නේ ඔට නැත්නම් දියබල්ලා කියලා හඳුන්වන සත්වයා. මේ සත්වයින් වැඩිපුරම ජීවත් වෙන්නේ ජලය සහිත ප්‍රදේශවල. මෙයාලගේ ඇඟේ අනික් සත්තුන්ට වඩා ටිකක් ඝන කෝට් එකක් නැත්නම් රෝමාවරණයක් තියෙනවා මෙයාලගේ ඇඟේ උෂ්ණත්වය රැක ගන්න ඕන නිසා. මේ ඔටස්ලා වැඩිපුරම ඉන්නේ කණ්ඩායම් වශයෙන්. මොකද එයාලගේ ආරක්ෂාවට සහ එයාලට කෑම හොයා ගන්න අවශ්‍ය පහසුව සඳහා. මේ සත්තු මාංශ භක්ෂකයි. ඒ වගේම මෙයාලගේ ප්‍රධානම ආහාරය වෙන්නේ මත්ස්‍යයි. සාමාන්‍යයෙන් මේ ඔටස්ලා එක දිනකට එයාලගේ ශරීරයේ බරින් 115ක් 125ක් අතර ප්‍රමාණයක් ආහාර ලබා ගන්න. මෙයාලගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් අවුරුදු 8ක් අවුරුදු 12ක් අතර කාලයක් දක්වා මෙයාලා ජීවත් වෙනවා. මෙයාලා ටිකක් සෙල්ලමට කැමති වගේම මෙයාලා ටිකක් ඉහළ බුද්ධි මට්ටමක් තියෙන සත්වයින් කොට්ටාශයක්. ගොඩක් අය ඔටස්ලාගේ වීඩියෝ බලනකොට දැකලා ඇති එයාලා ගලක් අරගෙන අමුතු විදිහට එයාලගේ ඇඟේම ගහ ගන්නවා. මෙතන වෙන්නේ මේ ඔටස්ලා සාමාන්‍යයෙන් බෙල්ලෝ වගේ සත්තු ආහාරයට ගන්නවා. හැබැයි මේ බෙල්ලෝන්ගේ කට්ටක් තියෙන නිසා මෙයාලට කට්ට පිටින් මෙයාලා ආහාරයට ගන්න බැරි නිසා මෙයාලා කරන්නේ මේ බෙල්ලව ගලකින් ගහලා කුඩු කරලා දාන එක. මේ ඔටස්ලා වර්ග 13ක් වගේ ලෝකේ ජීවත් වෙනවා. අපි බලමු දැන් ලංකාවෙත් ඇත්තටම ඔටස්ලා ඉන්නවද කියලා. ඔව් ලංකාවෙත් මේ වෙනකොට ඔටස්ලා විශේෂයක් ඉන්නවා. මෙයාලා වැඩිපුරම ජීවත් වෙන්නේ ගංගා ආශ්‍රිතව. හැබැයි අවාසනාවන්තම කරුණ කියන්නේ අපි දන්නවා ලෝකේ ඉදිරියට ගමන. ඒ වගේම කර්මාන්ත ශාලා ප්‍රමාණය වැඩි වෙනවා. මිනිස්සු කැලෑ සම්පූර්ණයෙන් කපනවා. ඒ වගේම කුණු ගිහිල්ලා මේ වගේ මොන් ජීවත් වෙන ජලජ පරිසරවලට දානවා. ඒ මගින් මෙයාලා ජීවත් වෙන සම්පූර්ණ ජලජ පරිසරයම විනාශ වෙනවා. මේ වෙද්දි මේ හේතුව මේ ඔටස්ලට විශාලම තර්ජනයක් වෙලා තියෙනවා. දිගටම මේ වගේ වීඩියෝ බලන්න අපිව ෆලෝ කරන්න.